හරි. ඔයාලට මාව ඇහෙනවා ඇති හොඳට. කියලා මම හිතන හැම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉක්මනටම කියන්න. අපි ඒක निराකරණය කරගෙන ඉස්සරහට සාකච්ඡා කරගෙන යමු. හරි. කලින් ඇත්තටම කිව්වොත් ගොඩක් දවසකට පස්සේ තමයි මේ ටැමිල් ක්ලාස් එකේ මම ඔයාලව හම්බ වෙන්නේ. ඉතින් අද ක්ලාස් එකේදී අපි එතනින් එහාට තියෙන කොටස සාකච්ඡා කරලා අවසන් කරමු. එතනින් එහාට එතකොට අපිට තියෙන වාක්‍ය නිර්මාණය සම්බන්ධ කොටස් සාකච්ඡා කරන්න. ඉතින් වාක්‍ය නිර්මාණය සඳහා මූලික හැඳින්වීමක් වගේ තමයි අද පාඩමෙන් කතා කරන්නේ. ඉතින් අපි අද දවසේ ටියුට් එක සාකච්ඡා කරගෙන යමු ඉස්සරහට. හරි. තාම කට්ටිය ජොයින් වෙන අතරේ ඉන්න නිසා මම චුට්ටක් මතක් කරන්න කලින් දවසේ අපි කරපු පාඩම ගැන. එතකොට අලුතෙන් ජොයින් වුණ ළමයිනුත් ඇති මේ ක්ලාස් එකට. ඉතින් ඒක නිසා ඒ කට්ටියටත් එක්ක ළමයි ජොයින් වෙනකල් මම පොඩ්ඩ විනාඩි 10ක් විතර අරගෙන කලින් දවසේ මම කරපු ටියුට් එක එහෙම නැත්නම් PDF එක චුට්ටක් මම සාකච්ඡා කරන්නම්. රයිට්. එතකොට බලන්න දැන් ඇත්තටම අපිට දෙමළ භාෂාව ඒ තරම් නුහුරු භාෂාවක් නෙමෙයි ඇත්තටම කිව්වොත් මොකද අපි ගොඩක් ආසයි ටැමිල් ෆිල්ම්ස් බලන්න එහෙම නැත්නම් ටැමිල් සෝංස් අහන්න ටැමිල් නන් ස්ටොප් එහෙම තියෙනවා ගොඩක් කොල්ල එහෙම නැතිනම් මේ පිරිමි ළමයි අතර ජනප්‍රිය එහෙම නැතිනම් සංගීත කණ්ඩායම් වල නිතරම ප්ලේ කරනවා නන් ස්ටොප් වලට මේ ටැමිල් ගීත. ඉතින් ටැමිල් ගීත එහෙම අපිට ඒ තරම් ආගන්තුක දේවල් නෙමෙයි. ඉතින් දෙමළ භාෂාව අද වෙනකොට සිංහල කෙනෙක්ට සිංහල රාජ්‍ය සේවකයෙක්ට අනිවාර්ය කුසලතාවයක් එමත අනිවාර්ය ප්‍රවීණතාවයක් පෙන්වන්න ඕන සාධකයක් බවට පත් වෙලා තියෙනවා මේ දෙමළ භාෂාව. ඉතින් ඒකට හේතුව මම දීර්ඝව සාකච්ඡා කරා මේ ගෲප් එක ආරම්භ කරපු දවසේම මොකද්ද මේ දෙමළ භාෂාව මේ තරම් වැදගත් වීමට හේතුව කියන කාරණාව. ඉතින් ඒ වීඩියෝ එක මම channel එකේ දාලා තියෙනවා හරි මොහොම මෙහෙම හැඳින්වීම කියලා. ඉතින් ඔයාලට එතන ඒ කරුණ ටික දැනගන්න පුළුවන්. ඒ හැරෙන්න මම පුංචි කරුණක් කියන්න. ඉතින් අපි හැමෝම දන්නවා ලංකාවේ තිබ්බා වසර 30ක කොරිරු යුද්ධයක් එහෙම නැතිනම් LTTE ත්‍රස්තවාදීන්ගේ එයාලා මෙහෙවපු යුද්ධයක් තිබුණා අවුරුදු 30ක කාලයක්. ඉතින් ඒ යුද්ධය 2009 අවසන් වෙනකල් මිනිස්සු ලොකු බයකින් තමයි ජීවත් වුණේ. කොහෙ බෝම්බයක් පුපුරයිද? එහෙම නැතිනම් අර කතාවට කියනකොට අම්මා තාත්තා දෙන්නම වාහනයක රැකියාවට යනවා නම් අම්මා බස් එකේ ගිහිල්ලා තාත්තා පෞද්ගලික වාහනයක යනවා. එහෙම නැතිනම් ඒ විදිහට කොහොම හරි දෙන්නම එකම තැනක එකම විදිහට ගියේ නෑ. මොකද කොයි වෙලේ කොයි තැනක බෝම්බයක් පිපිරලා කාට හානියක් වෙයිද කියලා ෂුවර් කරන්න එහෙම නැතිනම් විශ්වාසයක් තියාගන්න බැරිව තිබුණ කාලයක් තිබුණා. ඉතින් එහෙම කාලයක් පසු කරගෙන තමයි අපි මේ වෙනකොට ඇවිල්ලා ඉන්නේ මේ තත්වයට. මේ සමකාමී පරිසරයට. ඉතින් ලංකාවේ දැන් මේ තියෙන දේශපාලන අස්ථාවරත්වය කියලා කියන්න පුළුවන් අපිට. මොකද මෙතන ඉන්න ගොඩක් ළමයි ඉන්නේ ආර්ට්ස් කරන ළමයි, ඒ කියන්නේ ආර්ට් විෂයන් කරන ළමයි. ඒ ළමයි හදාරන විෂයක් වෙන්න පුළුවන් පොලිටිකල් සයන්ස්. ඉතින් ඒ කට්ටියට තේරෙනවා ඇති මොකද්ද මේ අපි ආපු ගමන. ඇත්තටම මට පෞද්ගලික අදහසක් තියෙනවා ලංකාව ආපහු බ්‍රිතාන්‍යයටත් විජිතයක් වෙනවා නම් හොඳයි කියලා. අර කතාවට කියනවා අපි සුද්දොන්ගෙන් ගැලවුණා නෙමේ සුද්දෝ අපෙන් ගැලවුණා කියලා. ඉතින් ඇත්තටම අපි ලාංකිකයෝ විදිහට මේ දේශපාලන ක්‍රමවේදය ගැන ඇත්තටම කිව්වොත් ලැජ්ජ වෙන්න ඕනේ. ඉතින් වෙනත් රටවල ඉන්න විද්වතුන් කියනවා දැන් වෙන රටක් ගත්තාම සමහර විට එයාලට එක සම්පතක් තියෙනකොට තව සම්පතක් නැහැ. දැන් අපි ගත්තොත් එහෙම සෞදි අරාබිය වගේ රටක් ගත්තොත් එහෙම ඒ රටේ ඛනිජ තෙල් සම්පත තියෙනවා. يعني ඛනිජ තෙල් නිදි එහෙම නැත්නම් ඒ ඛනිජ තෙල් සම්පත කේන්ද්‍රගත වෙලා තියෙන මේ සෞදි අරාබිය කියන රටවල් ඒ ආශ්‍රිතව මැද පෙරදිග රටවල් වල. හැබැයි ඒ රටවල ස්වභාව ධර්මයේ කියන්නේ අර පරිසරය නැහැ.
ඒ කියන්නේ ජලය ඒ කියන්නේ අර සබාදහම නෑ ඒ පැත්තේ තියෙන කාන්තාර. ඉතින් ඒ අතින් බැලුවාම ලංකාව ගත්තාම ලංකාවට මුහුද තියෙනවා. ලංකාව වට කරගෙන මුහුද තියෙනවා. සමහර රටවලට මුහුද නැහැ. සමහර ලොකු මහද්වීපයක මැද රටක් ගත්තාම ඒ රට වට වෙලා තියෙන දේශ සීමාවලින්. ඉතින් සමහරට ඒ රටින් තව රටකට යන්න. එහෙම නැතිනම් ඒ රටින් තව මුහුදක් බලන්න යනවා නම් වෙන රටක වීසා අරගෙන තමයි යන්න වෙන්නේ. ඒ රටේ ගිහිලා මුහුදේ අපි කියන්නේ රැල්ල පා ගන්න කියලා. ඉතින් හිතන්න මුහුදේ රැල්ල පා ගන්න ආසාවක් ඇති වුණොත් එහෙම වෙනත් රටකට වීසා හදාගෙන පාස්පෝර්ට් අරගෙන තමයි යන්න වෙන්නේ. ඉතින් ඒ වගේ රටවල් තියෙන ලෝකෙක ලංකාව ගත්තාම සම්පත් වලින් මෙච්චරයි කියලා කියන්න බෑ. හැබැයි රට යන අත දැන් ඔයාලටත් තේරෙනවා ඔයාලගේ අම්මා තාත්තා කතා කරනවා ඇති. එනතත් මෙතන ඉන්න ළමයි දැන් පරිණත ළමයි ඉන්නේ. මොකද උසස් පෙළ කරන ළමයි. ඔයාලා චුට්ටක් මේවා හිතන්න. මොකද ඊළඟට ඔයාලට සමහර මේ අවුරුද්දේ මැතිවරණයක් එහෙම නැත්නම් ඡන්දයක් තිබුණා නම් ඔයාලට ඡන්දේ තියෙන ළමයි ඇති. ඡන්දේ තාම ඊළඟ අවුරුද්දේ සමහර ඡන්දය ප්‍රකාශ කිරීම ඇති. මම ඡන්ද අයිතිය ඔයාලට ලැබෙයි. ඉතින් ඔයාලා කාටද මේ රට බාර දෙන්නේ කියන තීරණය ඔයාලා හදන්න. මොකද මේක මේ විදිහටම ඔයාලගේ ටියුෂන් ගුරුවරු එහෙම නැත්නම් ඔයාලා ක්ලාස් කරන ඒ ලෙවල් ගුරුවරුත් කියනවා ඇති. ඉතින් මමත් ඒ විදිහටම කියන මොකද අපි කියන්නේ නැත්නම් මේක කියන්න කෙනෙක් නැහැ. රයිට්? අපිට ලොකු බයක් තියෙන. අතන පෞද්ගලිකව මට ලොකු බයක් තියෙනවා මේ රට යන අත ගැන. ඉතින් ඒ හින්දා මම ඔයාලට කියලා ඇති ඉංග්‍රීසි ටික හරියට හදාගන්න මගේ ක්ලාස් එකට ඇවිල්ලා හරි කමක් නැහැ. නැත්නම් වෙනත් කිසියම් හෝ ක්‍රමයකින් ඔයාලා ඉංග්‍රීසි ටික හරියට හදාගන්න ලංකාවේ ජීවත් වෙන්න බැරි කාලයක් වුණොත් එහෙම ඔයාලා වෙන රටකට හරි ගිහලා ජීවත් වෙන්න ඕනේ. ඒ ඔයාලා හරියට හොඳට ඉගෙන ගත්තොත් එහෙම ඉංග්‍රීසි ටික හදාගත්තොත් එහෙම අම්මා තාත්තා ගෙදර ඉන්න පවුලේ ඔක්කොමලා අරගෙන වෙන රටකට ගිහිල්ලා ඒ රටේ ජීවත් වෙන්න පුළුවන්. ලංකාවේ ජීවත් වුණොත් නම් එතන ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. රයිට් හරි. ඉතින් මම කිව්වා මේ 30 වසරක යුද්ධයක් තිබුණා කියලා. ඉතින් මේ 30 වසරක යුද්ධයට හේතු හොයන්න කමිටුවක් පත් කරා. දැන් මම මේ දෙමළ භාෂාව සිංහල මිනිස්සයාට නේද සිංහල රාජ්‍ය සේවකයාට අනිවාර්ය වෙන්න හේතුව තමයි මම මේ කියන්න එන්නේ. ඉතින් මේ යුද්ධයට හේතුව හොයාගෙන යනකොට ඒ කමිටුවේ නිර්දේශයක් විදිහට හඳුන්වුවා. එහෙම නැත්නම් කිව්වා මේ ජාතීන් දෙක අතර මේ භාෂාම එහෙම නැත්නම් මේ සම්බන්ධතාවයක් නැති නිසා තමයි මේ කියන්නේ භාෂාව පිළිබඳ අවබෝධයක් නැති නිසා තමයි මේ වගේ ජාතිවාදී ගැටුමක් ඇති වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි දන්නවා LTT ත්‍රස්තවාදියෝ කියලා කියන්නේ දෙමළ ජාතිකය ප්‍රභාකරන්. එයා දෙමළ ජාතිකයෙක්. ඉතින් දෙමළ ජාතිකයන්ට වෙනමම රාජ්‍යයක් ඕන කියලා නෙමෙයි ඊළාම් රාජ්‍යයක් ඕන කියලා මේවා අපි දන්න කාරණා කීපයක්. ඉතින් එතනදී එයාලට වෙනම මේ රාජ්‍යයක් ඕන කියලා තමයි මේ එලා ඒ ත්‍රස්තවාදය පටන් ගත්තේ. ඉතින් කොහොම හරි ත්‍රස්තවාදය අවසන් වෙලා මේ හේතු හොයනකොට කියලා තිබුණා මේ භාෂාව පිළිබඳ අවබෝධය නැති නිසා තමයි මේක වෙන්නේ කියලා. ඉතින් ඒක හින්දා එයාලා තීරණය කරා මේකට විසඳුමක් දෙන්න ඕනේ කියලා. ඉතින් රාජ්‍ය සේවකයන්ට වැටුප් දීම නම් එහෙම නැතිනම් එයාලගේ වරප්‍රසාද ලැබෙන්න නම් එයාලා අනිවාර්යයෙන්ම දෙමළ භාෂාව පිළිබඳ එයාලගේ ප්‍රවීණතාවයක් එහෙම නැත්නම් එයාලගේ අවබෝධය පිළිබඳ කිසියම් සහතිකයක් දෙන්න ඕන රජයට. එහෙම වුණොත් තමයි එයාලගේ වැටුප් සහාය දීමනා ඒ කියන්නේ ලැබිය යුතු දේවල් උසස් වීමෙම ලැබෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ දෙමළ භාෂාව දැන් ටික ටික අවධානයට යොමු වීගෙන එන්න පටන් ගත්තේ. මේක පසුගිය ඒ කියන්නේ පහුගිය අවුරුදු දෙකක විතර කාලයක මම ලොකුවටම අත්දැක්කා. ඒත් දැන් නම් ඒක අනිවාර්යද කියලා ඒක හරියටම දන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලගේ අම්මා තාත්තා රාජ්‍ය සේවයේ ඉන්නවා නම් සමහර විට කියලා ඇති කතා වෙනවා ඇහිලා ඇති ඔයාලට මේ දෙමළ භාෂාව දැන් අනිවාර්ය භාෂාවක් බවට පත් කරලා තියෙනවා මේ රාජ්‍ය සේවකයන්ට ප්‍රවීණතාවය ලබා දෙන්න කියලා. ඉතින් එතනදී ලොකු මේ භාෂාව පිළිබඳ ලොකු අවබෝධයක් දෙන්නේ නැහැ. දෙමළ මිනිස්සෙක් හම්බුනොත් එහෙම ටිකක් කතා බහ කරන්න. එහෙම ඉතින් යාත් එක්ක අර සුහදතාවයක් ඇති කරගන්න තමයි මේ ප්‍රවීණතාවයක් එහෙම නැත්නම් මේ අවබෝධයක් ලබා දෙන්න කියලා එකෙන් අදහස් කරන්නේ. ඉතින් එතනදී මේ රාජ්‍ය භාෂා අධ්‍යයන හා පුහුණු ආයතනය ආරම්භ කරලා ඒ ඔස්සේ රාජ්‍ය සේවකයන්ට පුහුණු වැඩමුළු පවත්වනවා. ඉතින් ඒ වැඩමුළුවක පුහුණුව ලැබපු කෙනෙක් තමයි මම. ඉතින් මම තව දුරටත් ඒ කෝස් එහෙම නැත්නම් ඒ පාඨමාලා ඔස්සේ ගියා නම්
මට තිබුණ රාජ්‍ය සේවකයන්ට උගන්වන ගුරුවරයෙක් විදියට රාජ්‍ය භාෂා පුහුණු ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අද වුණත් පුළුවන් ඒ පාඨමාලාවට සම්බන්ධ වෙලා මට ඒ තත්ත්වයට එන්න. ඉතින් එහෙම නැතිව තමා මම මේ පුහුණු වෙදී ලබාගත් දැනුම තමා මේ ඔයාලට බෙදලා දෙන්න හදන්නේ. ඉතින් මම මගේ සුදුසුකම් කිව්වා ඔයාලට මොන සුදුසුකමක්ද මට තියෙන ඔයාලට දෙමළ උගන්වන්න කියලා. ඉතින් එතනදී මම ඔයාලට කිව්වා මම ඒ පුහුණු ආයතනයේ සහතික පත්‍රයක් ලැබපු ගුරුවරයෙක් කියලා. එහෙම නැත්නම් තව මම දෙවන බස දෙමළ සාමාන්‍ය පෙළ විභාගයට දෙවන බස දෙමළ පෙනී ඉන්නවා. දෙවන බස දෙමළ වලට මම ඒ සමාර්ථයක් ලබාගෙන සමත් වුණු කෙනෙක්. ඉතින් ඒ වගේම දෙමළ භාෂාව පිළිබඳ මම අදටත් හොයනවා, ඉගෙන ගන්නවා, ඒ වගේම ගවේෂණය කරනවා. ඉතින් ගවේෂණය කරනවා කියලා කියන්නේ අපි ඒ භාෂාවේ තියෙන ලස්සන තැන් හොයාගෙන යන්න ඕනේ. ඉතින් ඉංග්‍රීසි භාෂාවේ මම සෑහෙන දෙයක් කරගෙන තියෙනවා. ඉතින් ඒ දැනුම තමයි ඔයාලට බෙදලා දෙන්නේ. ඉතින් ඒ වගේම දෙමළ භාෂාව පිළිබඳ මගේ මම දන්න දෙයක් තියෙනවා නම් ඒ දන්න දේ ඔයාලට නිර්වුල්ව තේරුම් ගන්න පුළුවන් විදිහට ටියුට් එකක් හදලා ඉතින් ඒක සාකච්ඡා කරලා මම දන්න දේ ඔයාලට කියලා දෙන වැඩසටහන තමයි මේ අපි මොලිගල් ඉනික්කිර දේ කියන මේ ගෲප් එක. මේ තියෙන මාතෘකාව මොලිගල් ඉනික්කිර දේ කියන අපි මේ ගෲප් එක මගේ ටැමිල් ගෲප් එකක් තියෙනවා. ඉතින් ඒ ගෲප් එක ඔස්සේ මම දන්න දැනුම ඔයාලට දෙන්න තමයි මේ විදිහට මම මේ දේ ආරම්භ කරේ. ඉතින් පළවෙනි දවසේ මම මේ වගේ ලොකු අවබෝධයක් ඔයාලට දුන්න ගොඩක් කතා කරා. ඉතින් ඊට පස්සේ දවසක් අපි සාකච්ඡා කරා පිල්ලම් පිළිබඳව ඒ දේවල් ටික. ඉතින් මේ සටහන ඔස්සේ තමයි මම ඔයාලට කියලා තියෙන්නේ ඕනම භාෂාවක් ඉගෙන ගන්නවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ සටහන ඔස්සේ ඉගෙනගෙන යනකොට ඒ භාෂාවේ දක්ෂයෙක් වෙන්න. මම චුට්ටක් මතක් කරන්නම් මේක. අපි මිනිස්සු. ඉතින් මිනිස්සු වුණාම අපි සාතිශය බහුතරයකට මෙතන ඉන්න ඔයාලා හැමෝටම වගේ මම හිතනවා කතා කරන්න පුළුවන්. ඉතින් කතා කරන්න පුළුවන් අපිට කතා කරන්න පුළුවන් කියලා කියන්නේ අපිට ශබ්දයක් ඇති කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ භාෂාව ශබ්දයක් ඇති කිරීමේ හැකියාව තියෙන පුද්ගලයන්ට එහෙම නැත්නම් පිරිසකට එහෙම නැත්නම් පිරිසක් නිසා ඇතිවෙච්ච භාෂාව තමයි මේ දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ඒ තියෙන අපි කතා කරන සිංහල භාෂාව මේ ඕනම භාෂාවක්. ඉතින් ශබ්ද ඊට පස්සේ අපි හිතන්න දැන් අපි වෙනම ආගන්තුක භාෂාවක් ඉගෙන ගන්නවා කියලා හිතන්න ග්‍රීක ඉගෙන ගන්නවා කියලා. එතකොට ග්‍රීක කට්ටියත් මිනිස්සෙක්නේ. ඒ ග්‍රීසියේ ජීවත් වෙන මිනිස්සු එයාලා කියන්නේ එයාලත් මිනිස්සෙවමනේ. ඉතින් ඒ කට්ටිය සංවේදනය කරගන්න ශබ්ද හරහා. එතකොට අපි මුවේ ලෝකේ ඉන්න කතා කිරීමේ එහෙම ශබ්දයක් නැගීමේ හැකියාව තියෙන හැම මිනිස්සෙක්ම අයිති වෙන්නේ එක කුලකයකට. දැන් එයාලා එක කණ්ඩායමක්. ඉතින් එයාලට පුළුවන් ශබ්දයක් ඇති කරන්න. ඒතකොට ශබ්ද මුළු ලෝකයකටම එකයි. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ හැබැයි අන්න වෙනස් වීම ආරම්භ වෙන තැන කොතනද? මෙන්න මේ අකුරු කියන තැන. දැන් මේ අකුරක් කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට හැඳින්වීම කරා එදා. කිසියම් ශබ්දයන් නිරූපණය කිරීම සඳහා භාවිත කරන සංකේතයකට අපි කියනවා අකුරක් කියලා. ඒක ගැන මම ලොකු විස්තරයක් එදා කරා. අපි දන්නවා සිංහලෙන් අයන්න ලියන්නේ අපි මෙන්න මෙහෙම. මේ මවුස් එකේ කර්සර් එක දිහා බලන්න මෙහෙමනේ අයන්න ලියන්නේ. ඔන්න ඔහම අයන්න ලියනවා. හැබැයි දෙමළ භාෂාව අයන්න ලියන එක ඊට වඩා වෙනස්. දැන් මෙන්න මෙහෙම මම කිව්වේ. දැන් සිංහල භාෂාවෙන් අපි අයන්න ඔහම ලියනවා. ඊට පස්සේ දෙමළ භාෂාවේදී අයන්න අපි ලියන්නේ මෙන්න මෙහෙම. ඊට පස්සේ හින්දි භාෂාවේදී අයන්න ලිව්වොත් එහෙම මෙන්න මෙහෙම. ඔන්න ඔය වගේ. ඊට පස්සේ කොරියන් භාෂාවෙන් ඔයාලා අයන්න ලිව්වොත් එහෙම කොරියන් මෙතන දන්න ළමෙක් ඉන්නවනම් මෙහෙම නෙමෙයි. ඒ කියන්නේ මේ කොරියන් වලින් අයන්න ලිව්වොත් එහෙම අපි ලියන්නේ ඒක මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට. ඉතින් අපි අර භාවිතා කරන භාෂාව අනුව ඒ වගේම අපි දන්නවා ඉංග්‍රීසි භාෂාව අයන්න පෙන්නන්නේ ඒ අකුරෙන් කියලා. ඊළඟට ග්‍රීක කට්ටිය අයන්න පෙන්නන්නේ ඇල්ෆා අකුරෙන්. ඉතින් ඔන්න ඔය විදිහට අපි භාවිතා කරන දැන් බලන්න දැන් මේකත් මේ අයන්නම කියන මේ තනි ශබ්දයට බලන්න අකුරු ආකාර කීයක් තියෙනවද? මෙතන මම ලියලා තියෙන්නේ 6යි. තව ආකාර ගොඩක් තියෙනවා. දැන් චයිනීස් ගත්තොත් එහෙම ඒ කට්ටියගේ වෙනමම ක්‍රමයක්. ඊට පස්සේ තව ගත්තොත් එහෙම ජපනීස් ගත්තොත් ඒත් වෙනමම ක්‍රමයක්. ඊළඟට ගත්තොත් එහෙම තායි ගත්තොත් තායි රට ඒ කියන්නේ තායි
ලන්තේ භාවිතා කරන තායි භාෂාවේ තියෙන්නේ වෙනම අකුරු ක්‍රමයක්. ඉතින් ඒ විදිහට ඕනම භාෂාවක ශබ්ද තමා ආරම්භකයා වෙන්නේ. ඊට පස්සේ ශබ්දය නිරූපණය කරන සංකේතයකට අපි කියන අකුරක් කියලා. ඉතින් භාෂා අතර වෙනස මූලිකවම නිර්මාණය වෙන්නේ මේ අකුරු වලින්. ඒක අපි දැන් හඳුනගත්ත ඔයාලට තේරෙන්නේ නැති. කිසියම් හෝ ප්‍රශ්නයක් එන මොනවම හරි නොතේරුනේ. මම දැන් තේරුණා මදි වගේ හිතුනොත් එහෙම ඔයාලට chat එකේ message එකක් දාන්න අපි ඒක සාකච්ඡා කරමු. ඊට පස්සේ එතනින් එහාට අපි අකුරු එකතු කරලා වචන ලියනවා. ඊළඟට දැන් මෙන්න මේ වචනේම ගත්තොත් අපි වචනේම මෙන්න මේ වචනේම ගත්තොත් එහෙම මෙතන අපි දන්නා එක වචනයයි තියෙන්නේ චොට්කල්. මෙතන එක වචනයයි තියෙන්නේ. හැබැයි අකුරු කීයක් එකතු වෙලාද මේ තනි වචනේ නිර්මාණය වෙන්නේ? අකුරු 4ක් නිර්මාණය වෙලා. ඉතින් අකුරු එකතු කරලා අපි වචන හදනවා. ඊළඟට අපි කතා කරනකොට මොකද කරන්නේ? ශබ්ද එකතු කරලා වචන හදනවා. ඊට පස්සේ වචන කීපයක් කිසියම් පිළිවෙලකට ක්‍රමවේදයකට රටාවකට ලියුවම අපිට ලැබෙන වාක්‍ය. ඊළඟට වාක්‍ය ගොඩක් එකට ලිව්වහම අර්ථවත් වෙන විදිහට අපිට ලැබෙන ඡේදයක්. ඊළඟට හැඳින්වීම එහෙම නැත්නම් හැඳින්වීම ගර්භය එහෙම නැත්නම් අන්තර්ගතය ඊළඟට අවසානය කියලා වගේ පිළිවෙලකට අපි පෙළ ගැසවපු ඡේද සමූහයකට අපි කියනවා රචනාවක් කියලා. කටුරෙයිහල්. ඊට පස්සේ මෙන්න මේ භාෂා කුසලතා කීපයක් තියෙනවා. අහුම්කන් දීම, කතා කිරීම, ඊළඟට ලිවීම, ඊළඟට කියවීම. මෙන්න මේ භාෂා කුසලතා ටිකත් එකතු කරපුවාම මෙන්න මේ ලිඛිත දැනුමට අන්න එදාට ඔයාට පුළුවන් භාෂාව පිළිබඳ ප්‍රවීණයෙක් වෙන්න. එහෙම නැත්නම් භාෂාව දැනුවත් පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඉතින් ඔයාලා මේ කුසලතාවයන් කොයිතරම් ප්‍රගුණ කරනවාද කියන එක මත ඔයාලට මේ භාෂාව කොයිතරම් මෘදුව එන කොයිතරම් ලස්සනට කතා කරන්න ලියන්න අවබෝධ කරගන්න එහෙම නැතිනම් මේ භාෂාව භාවිතා කිරීමේ හැකියාව මට්ටම තීරණය කරන්නේ ඔයාලා කොයිතරම් දුරට මෙන්න මේ භාෂා කුසලතා ටික ප්‍රගුණ කරගන්නවද කියන කාරණාව මත තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් දැන් ඇත්තටම කිව්වොත් එහෙම ඔයාලා ඉංග්‍රීසි භාෂාව ගැන හිතුවොත් එහෙම ඔයාලා ඉංග්‍රීසි හොඳට අහන හුරුයි නම් ඊළඟට හොඳට කතා කරලා හුරුයි නම් ඊළඟට හොඳට ලියලා හුරුයි නම් හොඳට කියවලා හුරුයි නම් අන්න ඔයාලට ඉංග්‍රීසි භාෂාවේ හොඳ තැනකට හොඳ පිළිගැනීමකට පත් වෙන්න පුළුවන්. ඒක ඕනම භාෂාවට ඉංග්‍රීසි භාෂාව විතර නෙමෙයි දැන් ඕනම භාෂාවකට ඒක පුළුවන්. හරි ඉතින් අපි එදා අකුරු හැඳින්වීම ගැන අකුරු හඳුනාගත්ත මෙන්න මේ විදිහට කොහොමද පිල්ලම් යොදන්නේ කියන කාරණා අපි සාකච්ඡා කරා. ඉතින් මේ ටියුට් එක මේ නැති ළමයි මගෙන් ඉල්ල ගන්න. ඊට මුන්වන්ද ஞாயிறு கிழமையில் மீண்டும் சந்திப்போம். මෙන්න මේ மீண்டும் சந்திப்போம் කියන එක සන්දිප්පෝම් නන්නේ දාලා තියෙනවා ඔයාලට හොඳට දකින්න පුළුවන් ශක්ති ටීවී එකේ ඔයාලා හිතන්න ටැමිල් ඩ්‍රාමා එකක් බලනවා කියලා. ටැමිල් ටෙලිග්‍රෑම් එකක් බලනවා නම් ඒකේ අවසානයේ අපි දන්නම ඔය සිංහල නාට්‍ය එක නම් අවසානයේ දානවා මත සම්බන්ධය කියලා. ඉතින් දෙමළ භාෂාවේ එහෙනම් දෙමළ නාට්‍යයක අවසානයේටත් මෙන්න මේ වගේ වචනයක් එනවා. ඊළඟට තව ඔයාලට දෙමළ භාෂාව ඇහෙන තැනක් මම කියන්නම්. හැබැයි අපි ඒක වැඩි සැලකිල්ලකින් අහනවද කියන එක චූරි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා හිතන්න කෝල් එකක් ගත්තා කියලා කාට හරි කෙනෙක්ට. කෝල් එකක් ගත්තට පස්සේ කියනවා දැන් හිතන්න එයා බිසි හරි මචං ෆෝන් එක වැඩ නැහැ කියලා. ඔබ එමතු ඩයලොග් දුරකථනය මේ මොහොතේ සම්බන්ධ කළ නොහැක. කරුණාකර මන්ද වේලාවකින් නැවත අමතන්න කියලා හරි ඔය විදිහට කතා කරනවා. ඒ අපිට ඇහෙනවනේ. ඊට පස්සේ ඒකේ දෙමළ භාෂාව එක ඔයාලා සමහරට අහනකම් ඉඳලාත් නැතිව සිංහල එක කියලා කට් කරලා දානවා මේකගේ ෆෝන් එක වැඩ නැහැනේ. ඔය ෆෝන් එක ඔය වගේ තියාගෙන ඉන්නට වඩා හොඳ කුඩු කරලා දානවා කියලා අනේ වගේ කියලා එකක් කියලා ඊට පස්සේ කට් කරනවා. සිංහල එක විතරයි තමයි අහන්නේ. ඒක අහන්නේ නැහැ. හැබැයි ඔයාලා චුට්ටක් ඉවසලා ඇහුවොත් එහෙම ඔයාලට පුළුවන් දෙමළෙන් ඒක කියන එක අහන්න ලස්සනට කියනවා. நீங்கள்ல டயலாக் இலக்கத்தை தயவு செய்து அடைய முடியாதுள்ளது. ඊට පස්සේ தயவு செய்து தொடர்ந்து நேரத்தில் பின்பு අලික්කවුම් කියලා ඊට පස්සේ අන්න ඒ වගේ කියාගෙන යනවා. ඒ කියන්නේ අර සිංහලෙන් කියන එකම දෙමළෙන් කියනවා. ඉතින් අන්න ඒ වගේ ඉතින් ඔයාලට අපිට දෙමළ භාෂාව සමීපයි. ඒත් අපි දෙමළ භාෂාවට කොයිතරම් ඉඩක් දෙනවද වටිනාකමක් දෙනවද අගයක් දෙනවද කියන එක මත එක තීරණය වෙන්නේ. ඒක ඔයාලට පුළුවන් වෙනවද බැරි වෙනවද කියන කාරණාව. හරි අපි කතා කරගෙන යමු. එතකොට අද මොලියල් නික්කිරදේ මේ මොලියල් නික්කිරදේ කියලා කියන්නේ භාෂාවන් හරි මිහිරි කියන තේරුමෙන් තමයි මම මේක දාලා තියෙන්නේ. හරි. එතකොට ඉරණ්ඩාම් පාඩම්. ඉරණ්ඩාම් පාඩම් කියලා කියන්නේ දෙවන පාඩම.
தனுஷ்க லக்மாலுடன் தனுஷ்க லக்மால் சமக ஒவ்வொன்று ஞாயிற்றுக்கிழமையில் இரவு 10 மணிக்கு සෑම ඉරිදා දිනකම රාත්‍රී 10 පැයට එහෙම නැත්නම් 10ට කියන එක තමයි මේ දෙවලෙන් මම දාලා තියෙන්නේ. හරි. එතකොට අපි චොට්ටක් බලමු. பின் பங்குனி மாதத்தில் 7ஆம் திகதியில் வெளிவந்த எங்கள் இந்த தமிழ் மொழியை கற்பித்த குழு உங்களுக்கு தமிழ் மொழியைக்கு ஆசை வளர்க்க இருக்கின்றது. මොකක්ද අපි කිව්වේ? බැන්නද දන්නේ කියලා. අපි සාමාන්‍ය කියන වචනනේ ඒක නේද? නෑ බැන්නේ නැහැ. right පින් පංගුනි මාදத்தில் පසුගිය පංගුනි කියලා කියන්නේ මොකද්ද? පෙබරවාරි. තයි මාසි පංගුනි සමාවෙන්න මේ මාර්තු මාසෙ. තයි මාසි පංගුනි සිත්තරේ වෛහාසි ආනි ආඩි ආවනි පුරට්ටාදි කාර්තිකේ මාර්හලි කියලා මාස 12 තියෙනවානේ මම මේ ඉස්සරහට පාඩම් කරවන්නම් ඔයාලට. එතන තයි මාසි පංගුනි කියලා කියන්නේ මාර්තු මාසේ මාදத்தில் 7ஆம் திகதியில் මාර්තු 7 තමයි අපි මේ group එක පටන් අරගෙන තියෙන්නේ. வெளிவந்த කියනවා එලි දක්වන ලද එංගල් ඉන්ද අපේ මෙම දෙමළ භාෂාව ඉගන්වන group එක உங்களுக்கு ඔබට தமிழ் மொழியைக்கு ආසය වලර්ක இருக்கின்றது. දෙමළ භාෂාව පිළිබඳ ආශාව ඇති කිරීම සඳහා පැවැත්වෙන්න එක කියලා ඒකේ තියෙනවා. ඊට පස්සේ දෙයලා තියෙනවා තව වාක්‍යයක් இலங்கையில் 2 தேசிய மொழிகளை உள்ளன. ශ්‍රී ලංකාවේ ராஜ்ய பாஷாවන් ජාතික භාෂාවන් දෙකක් තියෙනවා. சரி நாங்கள் இப்பொழுது පාඩතුක්කු போவோம். අපි එහෙනම් දැන් පාඩමට යමු. ඒකේ තේරුම මම දාලා තියෙනවා. හරි පසුගිය මාර්තු 7 වෙනි දින සිට අප ආරම්භ කළ මෙම දෙමළ භාෂාව ඉගෙනුම් වැඩසටහන අප මින් ඉදිරියට සාර්ථකව අපගේ දැනට වඩා සාර්ථකව සිදු කරන ඉංග්‍රීසි පන්තිය මෙන්ම සිදු කිරීමට සියලු වැඩ කටයුතු සූදානම්ව පවතී. ඉතින් මෙතනින් එහාට හැම ඉරිදා දවසකම නොකඩවා ඔයාලට ටැමිල් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම මම දෙමළ වචන ඔයාලට ගොඩක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ දේවලුත් මම ලෑස්ති කළ ගෲප් වලට දාන්නම්. හරි. එදා සාකච්ඡා කරේ මම ඒ විදිහටම අරගෙන ඉතින් හැබැයි මෙතන මම සිංහලෙන් දාලා නැහැ මොකද්ද කියලා. right சத்தங்கள் ඊළඟට எழுத்துக்கள் சொற்கள் வாக்கியங்கள் பத்திகள் ඊට පස්සේ கட்டுரைகள் ඊළඟට கேட்டல் பேசுதல் எழுதுதல் வாசித்தல் மொழி ඔන්න ඔය විදිහට මම දාලා තියෙනවා. දැන් ඔයාලට සමහරවිට මේක දැක්කහම කියව ගන්න හැම ටිකක් අමාරු වෙන්න පුළුවන්. දැන් සමහරවිට මෙන්න මේක ඔයාලට හිතෙන්න පුළුවන් මේක සර්කල් කියලා වගේ හිතෙන්න පුළුවන්. ඇත්තට මේක චොට්කල්. අනේ වගේ අර භාවිතයත් එක්ක මම චුට්ටක් දැකලා හුරුවට අපි චුට්ටක් කතා කරන්න හුරු වෙමු. නැත්නම් මේ වචන කියවන්න හුරු වෙමු. එතකොට ඔයාලට මේක එච්චර අමාරු වෙන්නේ නැහැ. හරි. ශබ්ද පිළිබඳ විශේෂ හඳුන්වීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන අතර අක්ෂර හඳුනා ගැනීම සිට ඉදිරියට කතා කිරීම පසුගිය දිනේ අපි ආරම්භ කළ අතර අද වචන හඳුනා ගැනීම සාකච්ඡා කිරීම සිදු කරමු. හරි. ඊට කලින් මම කියන්න ඕන විශේෂ කරුණක් තියෙනවා. මොකක්ද ඒ කියලා බලමු. මෙහිදී අපි ඉගෙන ගන්න ලබන්නේ සම්පූර්ණ දෙමළ බස නොවන නමුත් ඇත්තටම කිව්වොත් මේ දෙමළ භාෂාව තමා අපි ඉගෙන ගන්න. හැබැයි අර සංකීර්ණ ඒ වගේම එහෙම නැතිනම් අර මේ දැන් අපි සිංහල O level වලට තියනනේ සිංහල පේපර් එකක්. අපි සිංහල පේපර් එකක් එහෙම තමයි මව් බස කියලානේ අපි ඒකට කියන්නේ මුල් කාලේ චූටි කාලේ අපි කිව්වේ මව් බස කියලානේ. ඉතින් ඒ විදිහට අපි දන්නවා O level සිංහල පේපර් එකේ මොනවද තියෙන්නේ? සාහිත්‍ය කොටසක් තියෙනවා. රසාස්වාද ලියන්න ඕනේ 3ක්. ඊට පස්සේ ඒකට ප්‍රශ්න ලියන්න ඕනේ. ඊට පස්සේ සාරාංශයක් තියෙනවා, ලියුමක් තියෙනවා. ඔන්න ඊළඟට කවියක් තියෙන ප්‍රතිපලයක් දීලා ඒකට උත්තර ලියන්න ඕනේ. ඊට පස්සේ MCQ නැත්නම් ඉරි ගන්න ප්‍රශ්න 40ක් තියෙනවා. ඔන්න විදිහට ලොකු පේපර් එකක් වෙනවානේ. ඉතින් අපිට තියෙනා වගේම මේ වගේ පේපර් එකක් දෙමළ භාෂාව කතා කරන දෙමළ භාෂාව මව් භාෂාව විදිහට ඉගෙන ගන්න ළමයින්ට තියෙනවා ලොකු දෙමළ පේපර් එකක්. right ඒතර දෙමළ කට්ටියගේ මව් භාෂ වෙන්නේ දෙමළනේ. ඉතින් ඒ කට්ටියට තියෙන ලොකු පේපර් එක නෙමෙයි අපි මේ ලියන්න හුරු වෙන්නේ. දැන් මේ group එකේ අවසානයක් තියෙනවා. ඒ අවසානය තමයි ඔයාලා දෙවන බස දෙමළ පේපර් එකකට සූදානම් කිරීම. අපි දෙවන බස දෙමළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන මේකේ ගොඩක් දුරට සාකච්ඡා කරගෙන ගියාට පස්සේ ඉතින් එතනදී මම කියන්න ඕන දේ තියෙනවා. මම කිව යුතු දේ තියෙනවා. මම මේ දෙන අවබෝධය මම දෙන්නේ දෙවන බස දෙමළ කියන විෂය ටාගට් කරගෙන.
රයිට්. එතනින් එහා අවබෝධයක මට දෙන්න පුළුවන්. හැබැයි මුලින්ම අපි මේ දෙවන බස දෙමළ කියන සීමාව පසු කරගෙන ගියාට පස්සේ අපි සම්පූර්ණට ලොකු දෙමළ භාෂාවට යමු. එතකොට ලොකු දෙමළ භාෂාව ගත්තාම එතන වෙනමම කාරණා ගොඩක් තියෙනවා සාකච්ඡා කරන්න. හරි. ඒවා අපි එදාට කතා කරමු. දැන් මේ මම ඒක ඔයාලට චුට්ටක් හැඳින්වීමක් කරනවා. මේ මම කතා කරන්නේ මුලින්ම මූලික අවබෝධය දෙනවා දෙවන බස දෙමළ කියන විෂය සම්බන්ධව. එතනින් එහාට මම සම්පූර්ණ දෙමළ භාෂාව පිළිබඳ මින් ඉදිරියට මේ ගෲප් එකත් එක්ක ඔයාලා සම්බන්ධලා ඉන්නවා නම් ඔයාලට ඒ අවබෝධයක් දෙන්නම්. හරි. එතකොට බලමු මොකද්ද කියලා තියෙන කරුණ කියලා. சில முக்கியமான விஷயங்கள். හරි. දැන් හිතන්න මම ඔයාලට චූටි කතා කරන්න යොදා ගන්න පුළුවන් එකක් කියලා දෙන්න. දැන් හිතන්න ඔයාගේ යාළුවෙක් ඇවිත් ඔයාලට කියනවා "ඒ බං මේ අහවංක" කියලා කියනවා. right? ඊට පස්සේ මේ නැත්තම් ගෑනු ළමෙක් නම් "ඒ හලෝ අහන්නකෝ මේ" කියලා ඔන්නෝම කියනවා. එතකොට අන්න ඔයාලට පුළුවන් ඒ චුට්ටක් අහන්න මේ "சொல்லுங்க என்ன விஷயம்" මොකද්ද "சொல்லுங்க" කියන්න එන්න විෂයම් මොකද්ද කාරණාව. අන්න විෂයම් කියලා කියන කාරණාව. එන්න කියලා කියන්නේ මොකක්ද නේ? ඒක අපි දන්නවනේ උංගඩ පෙයර එන්න නැත්නම් උංගල් පෙයර එන්න. එන්න කියලා කියන්නේ මොකද්ද කියන එකනේ. right. හරි. මොන හරි ප්‍රශ්නයක් හිතලා තියෙනවා නම් chat එකෙන් message එකක් දාන්න. එහෙම නැත්නම් නිකමත් message එකක් දාන්න ඉතින්. මොකද ඔයාලා ඉන්නවා කියලා මට තේරෙනවා. ඒකෝට ඔයාලා chat එකෙන් active වුණාම හරි. එතකොට කතා කරගෙන යමු. එන්න විෂයම් කියන කාරණා තමයි මම සාකච්ඡා කරේ. ඒතර එන්න විෂයම් කියලා කියන්නේ මොකද්ද? මොකද්ද කාරණාව කියන එක. එන්න විෂය මොකද්ද කාරණාව? "சொல்லுங்க" කියලා කිව්වනම් වැඩේ හරි. ඒතර යාළුවෝ බලයි මේකට මොකද වෙලා තියෙන්නේ? නැත්නම් මේකේ මොකද වෙලා තියෙන්නේ කියලා ඉතින් කතා කරයි. right? හරි. එතකොට බලමු. දෙවන බස දෙමළ නම් සංකීර්ණත්වයෙන් වඩා අඩු සිංහල අප සඳහා නිර්දේශිත ප්‍රවීණතා මට්ටම දක්වා වන බවත් කිරීම සඳහා ආරම්භයක් ලබා දීමත් සිදු වැරදුනා නේද? අනිර්දේශිත ප්‍රවීණතා මට්ටම දක්වා වන බවත් ඔබ දැන සිටිය යුතුය. හරි. මම මේ කියලා තියෙන කලින්ම අපි මේ දෙවන බස දෙමළ සඳහා තමා මේ ලෑස්ති වෙන්නේ. right. ඔයාලා මැසේජ් එකක් දානකොට everyone දාන්න. එතකොට හැමෝටම මේක දකින්න පුළුවන් නේ. හරි. ඊළඟට නමුත් එම සීමාව තුළ ඔබට මා දෙමළ භාෂාවෙන් නැති යමක් කියවා ගැනීමට, එය තේරුම් ගැනීමට, ඒ වගේම සරල වාක්‍ය නිර්මාණය හා ඒ ඔස්සේ සරලව දෙමළ භාෂාව කතා කිරීම සඳහා ආරම්භයක් ලබා දීමක් සිදු වනු ඇත. අනිවාර්යයෙන්ම මම මේක කරනවා ඔයාලට දෙමළෙන් කියවන්න, ඒ වගේම දෙමළෙන් ලියන්න, ඒ වගේම දෙමළෙන් තියෙන දේ තේරුම් ගන්න මම ඔයාලට කියලා දෙනවා. හරි. එතකොට අපි බලමු ඒවා. ඊළඟට ඒ සඳහා අවශ්‍ය භාෂා දැනුම හා අවබෝධය මාගේ උපරිමයෙන්ම ඔබට ලබා දෙන්නේ. හරි. එමෙන්ම මා අත්‍යවශ්‍යම සිහිපත් කළ යුතු වන්නේ මා මේ සියලු දැනුම ලබාගත් මොහමඩ් ඉනායතුල්ලා නම් ඒ දෙවන්ත ගුරු පෞරුෂයයි. ඉතින් මම අද මේ තැන දෙමළ භාෂාවේ මම ආසාවෙන් ඉගෙන ගන්න යම් තරම් දෙයක් තියෙනවා නම් ඒ දැනුම මම ගත්තේ මෙන්න මේ සර් නිසා. මොහමඩ් ඉනායතුල්ලා කියන සර් නිසා තමා මම ඒ අවබෝධය ගත්තේ. ඒ වගේම භාරදී මිස් මතක් කරන්න ඕනේ. ඊළඟට ගෆාර් හකීම් සර්, ඒ වගේම මොහමඩ් සකරියා, ඉතින් මුස්ලිම් ගුරුවරු කීප දෙනෙක් යටතේ තමයි මම පුහුණු වුණේ. ඉතින් ඒ ගුරුවරු හැම කෙනෙක්වම මතක් කරන්න ඕනේ. ඒත් මම මොහමඩ් ඉනායතුල්ලා කියන සර් විශේෂ කරලා දක්වලා තියෙනවා. මේ නෝට් එකේ මම දෙන මේ පිළිවෙල මේ උගන්වන ක්‍රමවේදය මම සර්ගෙන් තමයි දැනගත්තේ. ඒ වගේම සර්ගෙන් ඉගෙන ගත්ත දේ තමයි මම මේ ඔයාලට අද කියලා දෙන්නේ. හරි. ඉතින් ඊටමත් ගෞරවයෙන් මන්ද මා අද මේ ඔබට උගන්වන පාඩම් පෙළ ගැස්ම හා එම සියලු පාඩම් ඉගැන්වීමේ ක්‍රමවේදයද ඔබ සතුය. අපි කවදාවත් අනුන්ගේ දෙයක් තමන්ගේ කියලා කරන්න හොඳ නැහැ. right? අනුන්ගේ දෙයක වටිනාකම, ඒ කියන්නේ අනුන්ගේ දෙයක අයිතිය තමන්ගේ කියලා ඉන්න හොඳ නැහැ. මොකද දවසක අපිට වරදිනවා. ඉතින් ඒක නිසා ඔයාලා අර කියන කතෘ අයිතිය සුරකිනවා කියලා. අන්න ඒ වගේ කොපිරයිට් එක. අන්න ඒ වගේ ඒ ගුරුවරු ලෝභ වෙන්නේ නැතිව අපිට යාළගේ දැනුම දුන්නා. ඉතින් යාළගේ ඒ ඉගැන්වීම් ක්‍රමවේද අපිට කියලා දුන්නා. ඉතින් ඒ ක්‍රමවේද අපි
භාවිතා කරනකොට ඒ ගුරුවරු ගැන පුංචි හරි මතක් කිරීමක් කරන එක අපේ කළගුණ සැලකීම නැත්නම් අපෙන් විය යුතු දෙයක්. ඉතින් ඒක නිසා එහෙම කරත් එහෙම අපිට වරදින්නේ නැහැ. අපිට තව තවත් ඒක පිළිහිටනව ඇරෙන්න. හරි? ඉතින් ඊටමත් ගෞරවයෙන් එතුමාව සිහිපත් කරන අතරම අප අද දින පාඩම ආරම්භ කරමු. ඉතින් අපි කිව්වා අද අපි අඳුන ගන්න යන්නේ මොනවද මේ චොට්කල් එහෙම නැත්නම් වචන කියලා. ඉතින් වචන ගැන කතා කරනකොට මෙහිදී වචන රාශියක් පිළිබඳ අපට අධ්‍යයනය කළ හැකි නමුත් මෙහිදී අප අධ්‍යයනය කරනු ලබන්නේ කිසියම් සංවිධිත ක්‍රමවේදයක් අනුව නිසා ඒ අනුව අප ඉදිරි කටයුතු සිදු කිරීම ආරම්භ. ඉතින් මම මෙතනදී ටාගට් කරන්න එහෙම නැත්නම් අරමුණු කරන්න ඔයාලට ඉක්මනට වචන භාවිතා කරන්න වාක්‍ය ලියන්න වාක්‍ය කියවන්න වගේ වාක්‍ය තේරුම් අරගෙන කතා කරන්න ලෑස්ති වෙන්න තමයි අපි මම මේ වැඩේ කරන්නේ. ඉතින් ඒක නිසා අපි මුලින්ම වචන කීපයක් පිළිබඳව නැත්නම් මේ වචන ආකාර ගොඩක් ගැන කතා කරන්න තියෙන අපිට. හැබැයි අපි මෙන්න මේ වචන ටික කලින් ඉගෙනගෙන ඉමු. ඒ අනුව පළමුව අපි කෙටි හා සරල වාක්‍ය නිර්මාණය සඳහා වැදගත් වන වචන හඳුනා ගැනීම කරමු. සිදු කරමු. හරි. සර්වනාම පද. අපි දන්නවා සිංහල භාෂාව, ඉංග්‍රීසි භාෂාව මේ ඕනම භාෂාවක මේ සර්වනාම පද කියලා වචන වර්ගයක් තියෙනවා. මේ සර්වනාම පද ගත්තහම ඒ සර්වනාම පද කියලා කියන්නේ කිසියම් ක්‍රියාවක් කරන්න කෙනෙකුට මේ මම කරුණු දක්වලා තියෙනවා. වාක්‍ය නිර්මාණය සඳහා අවශ්‍ය වන කිසියම් ක්‍රියාවක් කරන්නෙක් වෙනුවට භාවිතා කරනු ලබන පද සමූහයට අප සර්වනාම පද ලෙස කියන්නේ. දැන් මෙතන ඉන්නවා හිතන්න මම දැක්කා ඉන්නවා වගේ. right. උමේෂා. right. උමේෂා කියන කෙනා. හිතන්නකෝ මම ගත්තා කියලා මොන හරි වාක්‍යයක් ලියන්න. හරි. ඒතර උමේෂා දැන් හිතන්න උමේෂා පොතක් ලියනවා කියලා මම ලියනවා. ඉතින් මට උමේෂා කියන නම වෙනුවට භාවිත කරන්න පුළුවන් පදයක් තියෙනවා මොකද්ද? ඇය කියන එක. ඇය. right. ඇය කියන එක අරගෙන අපිට උමේෂාවම නිරූපණය කරන්න පුළුවන්. ඉතින් අන්න එතනදී මම භාවිත කරේ සර්වනාම පදයක්. right. සර්වනාම පදයක් තමයි මම භාවිත කරේ. ඒ කියන්නේ අර කිසියම් ක්‍රියාවක් කරන කෙනෙක් වෙනුවට භාවිත කරන පදවලට අපි කියනවා සර්වනාම පද කියලා. උමේෂා කියන නම වෙනුවට මම ලියනවා ඇය කියලා. ඒතර වැඩේ හරිනේ. අන්න ඒ වගේ. දැන් අප දෙමළ භාෂාවේ වාක්‍ය නිර්මාණය සඳහා අවශ්‍ය වන දෙමළ භාෂාවේ ඇති සර්වනාම පද හඳුනා ගනිමු. මොනවද මේ සර්වනාම පද කියලා අපි හඳුනගමු දැන්. නාන් මම right ඊළඟට නාංගල් නාංගල් කියලා කියනවා අපි. ඔයාලත් මාත් එක්ක කියන්න. එතකොට ඔයාලටත් කියන්නේ මයික් ඔන් කරගන්න ඕනේ නෑ. ඔයාලා මාත් එක්ක මේ නෝට් එක බලාගෙන මේ අකුරු එහෙම හුරු වෙන්න චුට්ටක් කියන්න. ඒතර ඔයාලට කියවන්න ලියන්න දැන් ටැමිල් songs අපි අහනවා ටැමිල් songs අපි කියනවා. ඉතින් ඒ විදිහට අපිට ලෑස්ති වෙන්න පුළුවන්. හරි. එතකොට නාන් මම නාන්ගල් අපි. නී කියලා කියන නුඹ. එහෙම නැත්නම් තෝ. අඩේ මේ කුණුහරුපක් දාලාද කොහෙද කියලා හිතෙන්න පුළුවන්. අනේ නැහැ. තෝ කියන එක කුණුහරුපයක් නෙමෙයි සිංහල භාෂාවේ වුණත් තියෙනවා. මම අපි නුඹ නුඹලා යුෂ්මතා යුෂ්මතිය තා තී ඊට පස්සේ තෝ ඔන්න ඔය විදිහට සර්වනාම පද තියෙනවනේ. සිංහල කරන ළමයි ඉන්නවා මෙතන. මොකද මම කලිමුත් කිව්වා මෙතන ආර්ටිෆිෂන් කරන ළමයි ගොඩක් ඉන්නවා. ඉතින් මම බොරුවක් උගන්වනවා නම් එහෙනම් මම බොරු දෙයක් කියලා දෙනවා නම් ඔයාලට පුළුවන් chat එකෙන් අනිවාර්යයෙන්ම කියන්න. නැත්නම් මයික් ඔන් කරගෙන මේ ඔයා බොරු කියලා දෙන්න එපා. මම ලිව් වෙනවා. ඔයා මේ බොරුනේ කියලා දෙන්නේ. එහෙම කියලා කියන්න පුළුවන්. එහෙම කිසිම තහනමක් නැහැ. මාව විවේචනය කරනවා නම් මම ඇත්තටම කැමතියි. මොකද විවේචනය කරනවා කියලා කියන්නේ යාලා මගේ මම නොදකපු වරදක් දැකලා තියෙනවා. මම නොදකපු වරදක් ඔයාලා දැකපු නිසා තමයි ඔයාලා ඒක පෙන්නලා කිසියම් හෝ දෙයක් කියන්නේ. හරි? අන්න ඒ වගේ. හරි. එතකොට පියුමි වැඩ පටන් ගන්න. ලිට්ට හොයනවා. හරි. ඉන්නවද ලිට්ට නෑ නේද? right. හරි. එතකොට නී කියලා කියන්නේ නුඹ. එහෙම නැත්නම් තෝ. හැබැයි ඒක වරහන් ඇතුලේ මම දාලා තියෙන අගෞරවයි කියලා. අගෞරවයි. හරි? එතකොට බලමු මම මේක විස්තර කරලා තියෙන යටින්. ඒක අපි කතා කරමු. ඊළඟට නීංගල්. නීංගල් කියලා කියනවා නුඹ නුඹලා ඔයා ඔයාලා. ගෞරවයි. මම අර කලින් කිව්වේ නීංගල් වලට ඩයලොග් ඉලක්කත්තේ එහෙම කියලා කිව්වේ. ඒ කියන්නේ ඔබ ඇමතු ඔබ අන්න ඒ වගේ අර ගෞරව ස්වරූපයක් දෙන්න තමයි මේ නීංගල් කියලා ගන්න. නීර්
නීර් කියලා කියනවා. ඒක නුඹ එහෙම තියන් තෝ කියන අගෞරව ස්වරූපයට තමයි භාවිත කරන්නේ. හැබැයි ඒක වැඩි භාවිත කරන්නේ නැහැ. සුලභ නැහැ. මේක හැබැයි භාවිත කරන්නේ අර අපි කිව්වේ සංකීර්ණ දමර භාෂාවේ සාහිත්‍ය නිර්මාණවලදී වගේ තමයි මේක භාවිත කරන්නේ. ඊට පස්සේ බලමු අවන්. අවන් කියලා කියනවා ඔහු. හැබැයි ඒක අගෞරවයි. අවන් ඒක අගෞරවයි. ඒක හරිය නිකන් ඒකා කියනවා වගේ. දැන් හිතන්නකො ඔන්න ඔයාගේ යාළුවෙක් ගැන කියනවා. right? ඔයාගේ යාළුවෙක් ගැන කියනකොට ඔයා ඒ යාළුවා ගැන පැහැදිලිමින් ඉන්න කෙනෙක් නම් right? ඔයා එයා ගැන පැහැදිලිමින් ඉන්න කෙනෙක් නම් ඔයා එයාට කියන්නේ එයා කියලා හරි කියන්නේ. මේ එයා හරි හොඳයි. එයා හරි හොඳයි. මට ගොඩක් උදව් කරනවා. මට පොත් එහෙමත් ගෙනත් දෙනවා. මම ක්ලාස් ගියේ නැති වුණාම මට නෝට්ස් එහෙමත් ගෙනත් දෙනවා. සමහර නෝට්ස් එයා ලියලත් දෙනවා. අන්නම කියලා අපි නිකන් එහෙම පැහැදිලිමින් එයා ගැන එයා කියලා කියන්නේ. හැබැයි හිතන්නකෝ ඔන්න ඔය නෝට් එකක් ඉල්ලගන්න අහනවා ක්ලාස් යන්න බැරි වෙලා ආගේ යාළුවෙක්ගෙන්. ඊට පස්සේ කියනවා මේ බෑ බං මට මේ නෝට් එක දෙන්න බෑ මේ. එතන උඹ ඉගෙන ගන්නවනේ. ඔහොමම කියලා නෑ එහෙම නම් කියන්නේ නෑ මම නිකන් කියන්නේ. උඹ ඉගෙන ගන්නවනේ බං. ඒතර උඹ මට වඩා හොඳ රෑන්ක් එකක් දැම්මොත් එහෙම එහෙනම් මට දෙන්න බෑ බං නෝට් එක කිව්වොත් එහෙම එදා ඉඳලා තෝ මගේ යාළුවෙකුත් නෙමෙයි උඹ ආශ්‍රය කරාට මට ගහන්න ඕනි කීගේ බැන බැන ඉන්නවා. ඊට පස්සේ ඒ වෙලාවක මම ගිහිල්ලා එයාගෙන් ඇහුවොත් එහෙම එයා ගැන ඇහුවොත් එහෙම ඒකද ඒක ගැන මගෙන් අහගන්න පැත්තෙන් ඔහොම ඉඳ ගන්නකො මම ඒක ගැන කියලා දෙන්න ආන්න එහෙම කියලා ඉතින් පටන් ගන්නවා ලෙක්චර් එකක් ඒක එයා ගැන කියන්නේ එයා ගැන නෙමෙයි දැන් ඒක ගැන කියන්නේ දැන් අගෞරව ස්වරූපයෙන් තමයි කතා කරන්නේ ඇයි ඔයාට උදව්වක් කරන්න ඔයාට උදව්වක් ඕන වෙලාව එයා උදව්වක් කරේ නැහැ ඉතින් ඔයා එයා ගැන අපැහැදීමෙන් ඉන්න නිසා අන්න අගෞරව ස්වරූපයෙන් කතා කරනවා ඒක කියලා රයිට් හරි එතකොට අවල් අවල් කියලා කියනවා ඇය හැබැයි අගෞරවයි ඒකි. හරි තවත් අපර කීපයකින් ඔයාලා ඩිස්කනෙක්ට් වෙයි. ඩිස්කනෙක්ට් වුණාට පස්සේ මම මේක ආය කියන්න ඕනේ නෑනේ. ජොයින් වෙන්න ආපහු රයිට්. එතකොට අපි කතා කරන්නේ මුස්ලාට. හරි. එතකොට අවල් කියලා කියනවා ඇය එහෙම නැතිනම් ඒකි. දැන් අර කලින් ගත්ත උදාහරණයක් කිව්වද ඒකි. ඒකියෙන් මගෙන් ඒකි ගැන අහගන්න එපා කියලා එහෙම. ඉතින් අපි කතා කරනවා නේද? අපි කතා කරන භාෂාවලින් මේ භාවිත කරන දේවල් ටික තමයි මම මේ කියන්නේ. මොකද මේ වගේ උදාහරණ ගන්නකොට ඔයාලට ඒක හරි නිර්වුල් ඒ වගේම පැහැදිලි.